අද ඉතින් මාත් එක්ක යමුද කැලේට. අපි අද පලාකොළ කඩා ගන්න කැලේට තමයි යන්නේ. එහෙනම් ඉතින් යන්කෝ වත්තපල්ලෙහා තියෙන කැලේට. මෙන්න මේ විදිහට ඉතින් මම මේ බැහැලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද පලාකොළ ටිකක් කඩා ගන්න ඕනි කියලා හිතුවා. දවස් 2කට විතර සෑහෙන පලාකොළ කඩා ගන්න මම මේ වත්තපල්ලෙහාට එනවා. ඉතින් මෙන්න මේ විදිහට මම අද මොනවද බලමුකෝ කඩන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම තෙබු දලු කඩනවා තමයි ඔයාලා මේ දකින්නේ. මේවා ඉතින් හරීම ගුණයිනේ යාළුවනේ. ඉතින් දුප්පත් උනත් මෙන්න මේ විදිහට වසවිස නැති කෑම කන්න තමයි අපිට හැකියාව තියෙන්නේ. ඉතින් ඒක නම් මම හිතන විදිහට ලොකු පිනක්. ඉතින් මෙන්න මේ විදිහට තෙබු දලු ටික ඉතින් කඩා ගන්නවා. මේකේ දලුම හරිය තමයි ගන්නෙ. ගොඩක් අය කොළ එහෙම කනවා. එහෙම මං ගන්නෙ නැහැ. මේක කිරි වගේ, ඒ කියන්නේ කිරි වැදුණු මැල්ලුමක් වගේ හරි රසට තියෙනවා දලු වලින් කඩා ගත්තාම. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අර දල්ලයි කූරයි තියෙන්නේ. ඒක තමයි මම මෙන්න මේ වගේ කඩා ගන්නෙ. ඔන්න ඔය විදිහට. ඉතින් මං හරි ආසයි මේ වත්තපල්ලෙහාට එන්න. මොකද ඉතින් කුරුල්ලෝ කෑ ගහන සද්දේ, ඊට පස්සේ ඉතින් ගස් වැල් ඇල දොල ඔක්කොම මේ වත්තේ තියෙනවා. මම පෙන්නන්නම්කෝ ඇල පාරක් එහෙම ඔයාලට දොල පාරක්. යන්කෝ ඉතින් මෙන්න මේ විදිහට බලන්නකෝ හරිම ලස්සනයි. මේ යන්නේ දොල පාරක්. පේනවා නේද ඉතින්? මෙන්න මේ වගේ සුන්දර තැන් ඉතින් මම දැක්කම අනිවාර්යෙන් මගේ යාළුවන්ට අරන් එනවා. ඉතින් මේක හැමදාම අපේ වත්තපල්ලෙහා තියෙන එකක් නේ. පේනවා නේද? ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඔය විදිහට දැන් මේ කඩන්නේ සිංගප්පූරු කොළ. දැන් තෙබුදලු කැඩුවා. දැන් සිංගප්පූරු කොළ. මේ සිංගප්පූරු කොළ වලට නම් ජපන් බටු කොළ කියලාත් කට්ටිය කියනවා. අපි කියන්නේ සිංගප්පූරු කොළ කියලා. ඔන්න දැන් ඉතින් ඒවත් කඩා ගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට නාරංගහක් තියෙනවා මෙතන. ඉතින් මම ඒ නාරංගෙඩි 4-5ක් කඩා ගන්නවා. අපිට පොල් සම්බෝලයකට දාන්න පුළුවන් නේ. ඒ නිසා ඒකත් ඔන්න මං කඩා ගත්තා. ඔන්න ඉතින් ඒකත් දාගත්තා මේ shopping bag එකටම. ඊට පස්සේ ඉතින් මම දඹල දලු ටිකක් තමයි දඹල වැලෙන් දැන් කඩන්නේ. මෙතන දඹල වැල් 3-4ක් තියෙනවා. එතිලා තියෙන්නේ. ඉතින් ඒවෙන් දලු ටිකකුත් කඩා ගන්නවා. දඹල දලු හරිම ගුණයි. එළු මස්සල ගුණේ තියෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දුප්පත් මගේ ගමේ ජීවිතේ ගෙවෙන්නේ.